කම්පියුටර් එකක් පාවිච්චි කරලත් මේ ෂෝට්කට්ස් 10 දන්නේ නැත්නම් ඔයා තාමත් ඉන්නේ ගල් යුගයේ. මුලින්ම ඔයාගේ ස්ක්‍රීන් එක එකපාරටම ලොක් කරන්න ඕනේද? එහෙනම් Windows සහ +L ඔබන්න. ක්ලිප්බෝඩ්ස් ඉතිහාසයේම බලන්න ඕනේ නම් Windows සහ +V පාවිච්චි කරන්න. කොපි කරපු හැම දෙයක්ම එතන තියෙනවා. ස්ක්‍රීන් එකේ ඕනෙම තැනක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න Windows Shift+S පාවිච්චි කරන්න. වැඩ ගොඩක් අස්සේ ඩෙස්ක්ටොප් එකටම යන්න ඕනේ නම් Windows D ඔබන්න. ඔක්කොම මිනිමයිස් වෙයි. වැරදීමකින් වැහුණු බ්‍රවුසර් ටැබ් එකක් ආයෙත් ගන්න Control+Shift+T ඔබන්න. ඉමෝජි පාවිච්චි කරන්න ඕනේ නම් Windows period key එක ඔබන්න. ෆයිල් එක්ස්ප්ලෝරර් එක විවෘත කරන්න මවුස් එක ඕනෙම නැහැ. Windows E විතරක් ඇති. ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න Windows Alt+R ඔබන්න. software ඕනෙම නැහැ. අන්තිම දේ හදිසියෙවත් PC එක හිර වුණොත් Control+Shift+S කොබලා ටාස්ක් මැනේජර් ගන්න. මේට්‍රික්ස් ඔයාගේ වැඩ ලේසි කරાવી. ඔයාගේ කම්පියුටර්ස් වැඩ කරන යාළුවන්ටත් බලන්න මේක දැන්ම ෂෙයා කරන්න.